කොහොමද ඔයාලට? මං අද ආවේ පෝට් සිටි යන්න තමයි. හැබැයි ඉතින් ඊට කලින් ගෝල් ෆේස් එකට ගියා. පෝට් සිටි එකත් ගෝල් ෆේස් එකත් අතර තියෙන පයින් යන්න පුළුවන් දුර. ඒ නිසා ඉතින් මම හිතුවා ගෝල් ෆේස් එකට ඇවිල්ලා සන්සෙට් එකත් බලලම පෝට් සිටි එකට යනවා කියලා. හවසට ඉතින් ගෝල් ෆේස් එක කියන්නේ වෙනස්ම වයිබ් එකක් තමයි. ඉතින් ඉර බහැලා යනකොට මම මෙතනට වෙලා හිටියා. මං දැන් ඇවිල්ලා ඉන්නේ පෝට් සිටි එකේ බීච් ප්ලාසා එකට. බීච් ප්ලාසා එකේ තියෙන්නේ ෆුඩ් ස්ටෝල්ස් වගේක් තමයි. මේ තියෙන්නේ බීච් ප්ලාසා එකේ මේන් එන්ට්‍රන්ස් එක. ඒ වගේම මෙතනින් ඇතුළට ගියාම තමයි අර ෆුඩ් ස්ටෝල්ස් ටික තියෙන්නේ. මේ බීච් ප්ලාසා එකේ කෑමවල ප්‍රයිස් එක සාමාන්‍යයෙන් සමස්තයක් විදියට අඩුයි. ඒ වගේම සිංගල් පෝෂන් කියලා තිබ්බට දෙන්නෙක්ට විතර කන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඔයාලා වාහනයකින් එනවා නම් ඔයාලට මේ බීච් ප්ලාසා එක ළඟටම ඒ වාහනෙන් එන්නත් පුළුවන්. මම නම් කෑම ගත්තේ මෙන්න මේ ස්ටෝල් එකෙන් තමයි. මේ වගේ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මෙතන කෑම වල ප්‍රයිසස් කොහොමද කියලා. එතන බෝට් රයිඩ්ස් එමත් යන්න පුළුවන්. ඒ වගේ ප්‍රයිසස් තමයි මේ තියෙන්නේ. මෙතන නම්බර් එකකුත් තියෙනවා. ඔයාලට ඕන නම් කෝල් එකක් දාලා වැඩිපුර තොරතුරු ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මගේ දවස ගෙවුනේ. ඔයාලා ඉතින් තවදුරටත් මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙනම යන්න. තැන්ක් යූ ඔයාලා හැමෝටම.